අපි අද කේක් එක හදමු නේද පුතේ? ඊයේ අපි කේක් එක හදන්න අපි ඊයේ හැදුවට ඊයේ කඩේ ගිහිල්ලා අපි බඩු ගෙනාවට අපිට කේක් එක හදාගන්න ඊයේ බැරි වුණා. ඇයි බැරි වුනේ? ඒක ඊයේ හොඳටම වැස්සා. වැහැලා අකුණු ගැහුවා. එතකොට මොකද උනේ අපිට? මොකක්ද ඒක? ආවන් එක. ආවන් එක අපිට දාන්න බැහැනේ. ඇයි අකුණු ගහනකොට දාන්න හොඳ නෑ නේද? ඔව්. ඒකනේ අකුණු ගහනකොට ආවන් එක දාන්න බැහැනේ. ඒ හින්දා ඉතින් අපිට ඊයේ බඩු ටික ගෙනල්ලා අද තමයි කේක් එක හදන්න උනේ. ඔව්. එහෙනම් අපි පටන් ගමුද? හා. ඔයා මට උදව් කරනවද? හා. හැබැයි දැන් අද අපේ බබාට මොනවද ඕනේ උනේ? ඔයාට මොනවද ඕනේ අද අපි ලොකු කේක් එකක්ද හදන්නේ කප් කේක්ද? කප් කේක්. කප් කේක්. එහෙනම් අපි කප් කේක් හදන්න කේක් එකට ඕන බඩු ටික ලෑස්ති කරගමු නේද පුතේ? ඔව්. ඔයා දන්නවද කේක් හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා? මිස්ටර් එක්ස්ට්‍රා පිටි සීඩි. කේක් හදන්න දන්නව නේද? කලර් දිරුයි. මේ මොනවාද? විතර. මේ? ඔව්. විතර. විතර. මේ මොනවාද? ඇස්ටා. බටර් නේද? ඔව් බටර්. එතකොට මේ මොනවාද? පිටි. පිටි. මේ මොනවාද? sugar. sugar සීනි නේද? ඊට පස්සේ අපි තව එකට දාන මේ පිටි එකට පුතා මොනවාද අපි තව දැම්මේ? බේකින් පවුඩර් දාලා මේ හොඳට අපි මොකද කරේ? මික්ස් කරා නේද? හොඳට කලවම් කරලා අපි තියාගත්තා කේක් හදන්න ඕන වෙන හින්දා. එහෙනම් අපි දැන් බලමුද කොහොමද අපි මේ කේක් එක හදන්නේ කියලා. ඔයාලට උදව් කරන්න ඕනේ හොඳේ? හා. ආසයි නේද උදව් කරන්න අම්මිට? ඔව්. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ නේද? කලනුයි ඩුයි. කේක් එක හදන්න. ඔව්. අපි දැන් බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා. හා. මගේ අතේ තියෙනවා සීනි යන්නේ වයි මිස්කෝ. සීනි ඔපුණා. සත්යි එවිදයි. සීනි ඔපුණා. සීනි ඔපුණා. මේවා අම්මා කලවම් කරනකොට අරකට එකක් වෙනවා. ඒක හදනකොට ඉතින් මේක අල්ලගෙන ඊකේ කරන නෝටි වැඩ ආයි ඕක නම් මේකේ දාන්න එපා. අටේ දාලා මේක කොහෙද තියන්නේ? මේක sini betul ni. ගොඩ කාලෙකින් තමයි කේක් එකක් හදන්න හිතුවේ නේද? මම යසනේට උනාට පස්සේ අපිට ටික කාලයක් යනකම් එක එක දේවල් කරන්න බැරි වුණානේ. ඔව්. ඉතින් දැන් ගොඩක් දවසකින් තමයි අපිට කේක් එකක් හදන්න ඕනේ නේ. ඉතින් මට කියන්නකෝ බලන්න බබා මේ
මේ අපේ හැදපු කප් එකේ